අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ෆොටෝස්, වීඩියෝස්, ඩොකියුමන්ට්ස් සහ ඒ වගේම අනිකුත් ෆයිල්ස් ඔයාගේ PC එකේ ඉඳන් ෆෝන් එකට කොහොමද ෂෙයා කරන්නේ, ඒ වගේම ෆෝන් එකේ ඉඳන් PC එකට ෂෙයා කරන්නේ කොහොමද කියලා මේක iPhone users-ලට මාරම වැදගත් වීඩියෝ එකක්. අනිවාර්යෙන් මුලින් ඉඳන් අග වෙනකම්ම කිසිම ස්ටෙප් එකක් මග හරින්න නැතුව අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. එයාලටත් ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ටෙක්ස්කූප් 360 YouTube channel එකට. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා notification on කරගෙන තියාගන්න. ඒ වගේම අපේ WhatsApp channel එකත් follow කරලා join වෙන්න. අපි අපේ channel එකෙත් හැම update එකක්ම දානවා. ඔයත් join වෙලා ඔයාගේ යාළුවන්වත් join කරවගන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. iPhone users-ලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන එකක් PC එකට හරි PC එකේ තියෙන දෙයක් ෆෝන් එකට හරි share කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම search bar එකේ ඔයා type කරගන්න CMD කියලා. ඊට පස්සේ ඔයා command prompt එක run as administrator දීලා run කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මම මෙතන දෙන command එක හරියටම ඔයත් ඒ විදිහම type කරන්න. ඔයාට පුළුවන් මෙතන ෆයිල් නේම් එක ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. මෙතන දෙන්න තියෙන්නේ ෆයිල් නේම් එක. මම දැනට connect කියලා දෙනවා. ඊට පස්සේ ඔයා මෙතන ඒ ෆයිල් නේම් එක දුන්නට පස්සේ password එක type කරගන්න ඕන. මම ලේසියට ඔයාට පෙන්නන්න 1 2 3 කියලා type කරගන්නවා. ඊට පස්සේ මේ විදිහටම type කරලා enter දෙන්න. The command completed successfully කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ආපහු ඔයාගේ උඩ arrow එක ඔබලා එකපාරක් මේ විදිහට ගන්න. අරගෙන මේ විදිහට type කරගන්න. ඊට පස්සේ ආයෙ enter දෙන්න. ආයෙ successful message එක එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දෙපාරක් උඩ arrow එක ඔබලා මේ message එකම අරගෙන ආපහු enter කරන්න ඕන. හරි අපි ඊට පස්සේ කරගන්න ඕනේ අපේ ෆයිල් එක create කරගන්න ඕනේ. මම මෙතන මුලින්ම right click කරලා new folder එකක් open කරගන්නවා. මම ඒකට නම දෙනවා මම අතන දාගත්ත connect කියලා. මම ඒ නම මෙතෙන් දෙනවා. හරි ඊට පස්සේ ඔයා folder එක උඩ right click කරලා properties වලට යන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාට tabs වගේක් දීලා තියෙනවා පේනවා. ඒකෙන් ඔයා යන්න ඕනේ sharing කියලා තියෙන tab එකට. ඊට පස්සේ එතන තියෙනවා share කියලා option එක. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහාට arrow එකක් තියෙනවා. මෙතන ඊට පස්සේ connect කියලා තියෙනවා ඒක දෙන්න. ඊට පස්සේ එක දීලා ඉවරලා මෙතන add කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ read කියලා විතරයි. පල්ලෙහාට තියෙන arrow එක උඩ click කරලා read and write කියලා එක දෙන්න ඕනේ. දීලා share කියලා තියෙනවා ඒක දෙන්න. මෙතනින් done දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා advanced sharing කියලා. ඒකට යන්න. ඊට පස්සේ මෙතන share this folder කියන එක box එකට ඔයා tick එක දාගන්න ඕනේ. tick එක දාගෙන ඉවරලා මෙතන permissions කියලා තියෙනවා. ඒකට යන්න. ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන everyone කියලා විතරයි තියෙන්නේ. මෙතන add කියන option එකට යන්න. මෙතන ඔයා type කරගන්න ඕනේ ඔයා අතන දුන්න ෆයිල් එකේ නම. මම දාගත්ත connect කියලා හින්දා මම දෙනවා මෙතන connect කියලා දීලා check names කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පෙන්නයි. මෙන්න පෙන්නුවට පස්සේ මෙතනින් okay දෙන්න. දීලා මෙතන මෙන්න මේ full control කියන box එක තියෙනවා. ඒකට tick එක දාගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් tick තුනම වැටුණා. වැටුණාට පස්සේ apply දීලා okay දෙන්න. මේකත් apply දීලා okay දෙන්න. ඊට පස්සේ මේක close කරලා දාගන්න පුළුවන්. හරි අපි දැන් PC එක පැත්තෙන් වෙන්න ඕනේ වැඩ ටික කරලා තියෙන්නේ. අපි යමු දැන් ආයෙත් අපේ CMD එකට. ගියාට පස්සේ ඔයා මෙතන type කරගන්න මම type කරගන්න එකම IP config කියලා type කරලා find IPv4
කියලා මෙහෙම ටයිප් කරගෙන එන්ටර් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් රන් වෙන IP එක මේක තමයි. ඊට පස්සේ අපි යමු අපේ මොබයිල් ෆෝන් එක පැත්තට. ෆයිල් එකට යන්න වගේ ෆෝන් එකේ ගිහිල්ලා දකුණු පැත්තේ උඩ ඔයාලට පේනවා ඩොට් තුනක් තියෙනවා. ඒකේ ගිහිල්ලා connect to server කියන එකට යන්න. මෙතන ඔයාගේ දැන් රන් වෙන IP එක මෙතන ටයිප් කරගන්න. අනිවාර්යෙන් ඔයාලට කියන්න ඕනේ මේ කනෙක්ෂන් දෙකම PC එකේ මොබයිල් එකේ දෙකේම එකම කනෙක්ෂන් එකක් තමයි යූස් කරන්න ඕනේ. එකම IP ඇඩ්‍රස් එකක් වෙන්න ඕන. හරි. ඒ IP ඇඩ්‍රස් එක ටයිප් කරලා කනෙක්ට් දෙන්න. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ registered user කියන එක තමයි ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ name එක ෆයිල් name එක ඔයා ටයිප් කරගන්න. ඊට පස්සේ password එක දීලා next දෙන්න. හරි. දැන් කනෙක්ට් වුණා. මේ තියෙන අපේ ෆයිල් එක අපි හදාගත්තා. හරි. දැන් අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මම ෆයිල් එකම ඕපන් කරගෙන තියෙන්නේ. ඉස්සරව මම මේකට දාගන්නවා ෆොටෝ එකක්. ෆෝන් එකට ආවා. ඊට පස්සේ වීඩියෝ එකකුත් දාගන්නවා. අන්න ෆෝන් එකට. ඒ වගේම වොයිස් රෙකෝඩින් එකකුත්. තව මම නෝට් එකකුත් දාගන්නවා. හරි. හතරම ආවා. මේක මාරම වේගවත්. ඒ වගේම මාර වටිනවා මේක. මේක ආවට තාම ඔයාගේ ෆෝන් එකට සේව් වෙලා නැහැ. ඒකින්ද මේක උඩ ක්ලික් කරලා ඔයාලා වම් පැත්තේ යට බලා ගන්න පුළුවන් share icon එක තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් save image තියෙනවා. ඒක දෙන්න. දැන් ඔයාගේ gallery එකට save වෙලා ඇති. ඒ වගේම වීඩියෝ එකත් ඒ වගේම තමයි. අනිත් ඒවත් ඒ වගේම තමයි. හරි. share icon එකට ගිහිල්ලා save video දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට save වෙලා තියෙනවා. හරි. අපි දැන් බලමු ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් එකක් කොහොමද PC එකට share කරන්න කියලා. අවශ්‍ය ෆයිල් එකේ share option එකට ගිහිල්ලා save file දෙන්න. ඊට පස්සේ ඔයාලට ටිකක් පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් shared කියන තැන අපේ server එක තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට අපේ ෆයිල් එක බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා දකුණු අත පැත්තේ උඩ save කියලා තියෙනවා. ඒක දෙන්න. හරි. අන්න අපේ PC එකට ඒ විදිහට තමයි මොබයිල් එකේ තියෙන එකක් PC එකට share කරගන්නේ. දැන් කතා කරමු අපි ඔයාට මේක මොබයිල් එකෙන් අයින් කරගන්න ඕන නම් කොහොමද කියලා. දකුණු පැත්තේ ඔයාට පේනවා මෙන්න මෙතන ක්ලික් කරගන්න. හරි. එතනින් අයින් වුණා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දකුණු අත පැත්තේ උඩ තියෙනවා ඩොට් 3. ඒකට යන්න. ඒක ගිහිල්ලා connect to server කියන එක දෙන්න. ඊට පස්සේ recent servers වල අපි හදාගත්ත server එක පෙන්නනවා. ඒක remove කරලා දාන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. විශේෂයෙන් iPhone users-ලට මේ වීඩියෝ එක මුලින් ඉඳන් අවසාන වෙනකන් කිසිම ස්ටෙප් එකක් මග අරින්න නැතුව අනිවාර්යෙන් බලන්න. මේ වගේ ගොඩක් වටින වීඩියෝස් තව ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට share කරන්න. ගිහින් එන්න. සුබ දවසක්.